2915 වාරික 12ක් ඔයාලට ගෙවන්න සිද්ධ වෙනවා. iPhone කියලා පිළිගන්න අපේ කඩේ YouTube channel එකකින් අපි අද වීඩියෝ එකෙන් බලමු මේ ගෙවන්න ගන්න ෆෝන් වලට කොහොමද ඔයාලගේ වාරිකය හැදෙන්නේ කියලා. ඉතින් ඔයාලා දැනටමත් ෆෝන් එකක් ගෙවන්න අරන් ඉතින් අපි බලමු මේකට කොච්චර වැඩිපුර මුදලක් ඔයාලා ගෙවනවද කියලා. ඉතින් දැනටමත් channel එක subscribe කරලා නැති කට්ටිය subscribe කරලා ඉතින් නැති bell icon එක click කරන්න. ඉතින් මේව තමයි ඔයාලගේ මුලින්ම වාරිකය හැදෙන්නේ. ඒ කියන්නේ ඔයාලා රුපියල් 50000ක ෆෝන් එකක් ගත්තොත් ඒකට අමතරව කොච්චරක් අපි සෙට් වෙනවද කියලා සාමාන්‍ය දල වශයෙන් අපි කැල්කියුලේට් කරලා බලමු. ඉතින් ඔයාලා මේකෙදි සමාගම් කිහිපයකදී මේ ගෙවීමට ඔයාලගේ ෆෝන් එක ගන්න පුළුවන්. හැබැයි ඔයාලා තෝරගන්න සමාගම අනුව මේ පොලි අනුපාතය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේකෙදි අපි රුපියල් 50000ක ෆෝන් එකක් ගත්තොත් ඒකට සර්විස් charges නැත්නම් document charges වශයෙන් තවත් අමතරව රුපියල් 2600කට වැඩි මුදලක් ගෙවන්න සිද්ධ වෙන. ඉතින් 2600ක වගේ මුදලක් තමයි තියෙන්නේ. හැබැයි වෙනත් ආයතන නැත්නම් ඔයාලගේ ආයතනයේ තෝරගන්න ආයතනයේ අනුව මේ තියෙන මේ 2600 මුදල වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ 2600ත් මේ 50000 ඇතුළේ නෙමෙයි. ඉතින් තව 52600ක් වෙන්න එකතු වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ කියන්නේ ඔයාලගේ ෆෝන් එක 50000යි නම් 52600ක් වෙනවා මේ අමතරව එකතු වෙන මේ ડોකියුමන්ට් charges එකත් එක්ක. ඉතින් මේ අමතරව සෙට් වෙන 2600ට අමතරව තමයි මේ දුරකථනයේ සෙට් වෙන මේ වාර්ෂික පොලිය නැත්තම් මාස 6ට ඔයාලා ගන්න මාස 3ට මේ පොලිය ඇතුළත් වෙන්නේ. ඉතින් ඒකත් මතක තියාගන්න. ඉතින් මේ ටික ඔක්කොම එකතු කරලා තමයි ඔයාගේ වාරිකය හැදෙන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් දල වශයෙන් ෆෝන් එක නැත්තම් උදාහරණයක් විදිහට මම ෆෝන් එකක් අරගෙන පෙන්නන්නම් මේ ෆෝන් එකට කොච්චර ඔයාලා අමතර මුදලක් ගෙවනවද කියලා. ඉතින් මම මේ ගත්තේ ෆෝන් එක Wave 7C ෆෝන් එක. ඉතින් මේක මේ දවස්වල ගොඩක් ජනප්‍රිය මේ ගෙවන්න ගන්න ෆෝන් ලිස්ට් එකේ තියෙන සුපිරිම ෆෝන් එකක් කියලා තමයි ඔයාලා දෙන්නේ. ඉතින් ඒ නිසා මේ ෆෝන් එක ඔයාලා ගොඩක් මිලදී ගන්න නැත්තම් නැඹුරු වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ ෆෝන් එක ගැන අපි පොඩ්ඩක් දැනගමු. කොච්චර වාරිකයක් සෙට් වෙනවද සහ මේකේ වටිනාකම කීයක් වෙනවද කියලා. ඔයාලා අමතරව කොච්චර මුදලක් මේ ෆෝන් එක වෙනුවෙන් ගෙවනවද කියලා. ඉතින් මේ 34500ක් වෙන ෆෝන් එක අපි බෙදලා බැලුවොත් 34500 නැත්තම් ඔයාලගේ මේකෙදි කියනවා 30ක් දාන්න නැත්තම් 40ක් දාන්න කියලා. ඉතින් ඒ කියන්නේ ෆෝන් එකේ වටිනාකමෙන් 30ක් ඔයාලා මේකෙදි ඩිපොසිට් කරන්න ඕනේ. ඉතින් ඔයාලා 30ක් ඩිපොසිට් කරන අමතරව මම කලින් කිව්ව මේ ડોකියුමන්ට් charges එකත් මේකට ඇඩ් වෙනවා. ඉතින් 34500 30න් බෙදලා මේ 2600 ඇඩ් කරාම එනවා 14150ක්. ඉතින් මේ ෆෝන් එකට ඔයාලා ඩවුන් පේමන්ට් එක විදියට 14150ක් ගෙවන්න ඕනේ. ඉතින් 14150ක් ගත්තට පස්සේ ඔයාලට නැත්තම් මේ ගෙවීම සිදු කරාට පස්සේ ඔයාලට පුළුවන් මාසිකව ඔයාලගේ මේ වාරිකය ගෙවාගෙන යන්න. ඉතින් වාරිකය අපි බලමු අවුරුද්දකට ඔයාලා දැම්මොත් කොච්චර විතර මුදලක් ඔයාලා වැඩිපුර මේ ෆෝන් එක වෙනුවෙන් ගෙවනවද කියලා. ඉතින් අපි බලමු මේක සාධාරණද කියලා ඔයාලා තීරණය කරන්න. ඉතින් ඔයාලා මේ ෆෝන් එකට මාසිකව ඔයාලා මාස 12කට ගෙවන්න ගත්තොත් මාසික වාරික ඔයාලට 12ක් ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ කියන්නේ 2915න් වාරික 12ක් ඔයාලට ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් 2915 වැඩි කරාම බලන්න කොච්චර මුදලක් එනවද කියලා. ඉතින් ගාන හදලා බලපුවම ඔයාලා 49000කට වැඩි මුදලක් මේ ෆෝන් එක වෙනුවෙන් ඔයාලා ගෙවනවා. හැබැයි ඔයාලා ගෙවන්නේ ටික ටික ඒ වගේම මාසිකව ඒ වගේම ඔයාලා ගෙවන්නේ ඩවුන් පේමන්ට් එකක් දාලා. ඉතින් ටික ටික ගෙවන්න ගද්දී පොලියක් ඇඩ් වෙනවා සහ සර්විස් charges ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් ගොඩක් දේවල් ඔයාලට ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් වැඩිපුර රුපියල් 10000කට වැඩි වගේ මුදලක් ඔයාලට මේ ෆෝන් එක වෙනුවෙන් 10000කට වැඩි මුදලක් ඔයාලට මේ ෆෝන් එක වෙනුවෙන් ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් අවුරුද්දක් නිසා තමයි ඒ ගාන වෙන්නේ. හැබැයි ඔයාලා මාස 3කට මාස 6කට දාලා ගන්න අනිවාර්යයෙන්ම ඔයාලට තව මේ පොලිය මුදල නැත්තම් ඔයාලා අමතර ගෙවන මුදල අනිවාර්යයෙන්ම අඩු වෙනවා. ඉතින් ඒ නිසා ඒකනත් ඔයාලා සැලකිලිමත් වෙන්න මේ ෆෝන් එකක් ගන්නකොට. ඉතින් අවසානට මේ ගෙවීම් සිද්ධ කරන නැත්තම් ඔයාලා ගෙවන්න ෆෝන් දෙන කම්පැනිට බැලලා වැඩක් නැහැ. ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලගේ ගෙවීම් ටික හරියට කරගන්න. එහෙම වුණොත් ඔයාලට ක්‍රිබ් එකට වැටෙන්නේ නැතුව ඔයාලට බේරෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ වගේ වැදගත් විස්තර දැනගන්න channel එක subscribe කරන්න. ගැටලුවක් තියෙනවා අපේ WhatsApp අංකයට message එකක් දාන්න.